පාරවැසක් කරවන හරි කරමුද? අනේ අයියේ අපි කැරකෙන කෝඩුවක් හදමු. ඕක හරියන දෙයක් නෙමෙයි. මං කියන්න දෙයඩ. අපි මේ පාර දන්සලක් දෙමු. ඒක හොඳයි. අපි දෙමු සරුවක් දන්සලක්. මොකද කියන්නේ? ඒක හරියන්නේ නැහැ. අපි බෙලිමල් දන්සලක් දෙමු. බෙලිමල් කොහෙන්ද නංගි හොයන්නේ? නෑ අපි මඤ්ඤොක්ක දන්සලක් දෙමු. අන්න ඒක හොඳයි. අයියේ මං ගෝණියක් හොයන් එන්න. අනේ මාව වීරගන්නේ. අනේ මාව වීරගන්නේ. මේ අයියේ කවුරු හරි කෑ ගහන සද්දයක් ඇහෙනවා වගේ නේද? ඒක තමයි. අපි යන්න බලමු. යා. පොඩ්ඩක් හාන්සිලා ඉන්න. අපි කිල්ලවට කන්න මොන හරි අරන් එන්න. කඩයක් තමයි අහලා බලමු. මුදලාලි මහත්තයා. ඕගොල්ලන් නොදන්න පුංචි ළමයෙක් මේ හරිය සැරිසරනවා දැක්කද? පුංචි ළමෙක්ද? ඔව්. ඊයේ මේ රබර් කෑල්ලේ මැද්දෙන් මූකලානේ පැත්තට ගියා. හරි. අපි ගිහින් බලන්න. හොඳයි බොහොම ස්තුතියි. අන්න පොඩි ළමෙක් කෙනෙක්. අපි එයාගෙන් අහලා බලමු. මේ පුතා පොඩි ළමෙක්ව දැක්කද? මේ පැත්තේ පොඩි ළමයි නෑනේ අංකල්. දැක්කේ නැද්ද? අර කඩේ කිව්වේ නම් මේ පැත්තට ගියා කියලා නේද? පුතා මේ පැත්ත කොහෙටද යන්නේ? මේ මෙහෙම කෙලින් ගියොත් මූකලානේ පැත්ත. ඒ පැත්තට යන්න හොඳ නැහැ. ඇයි? හොඳ නෑ එපා යන්න. ගම කැලෑවද? ඔව්. කොහෙද ගියාද මන් දන්නේ. යන්කෝ අපිට අග්ගාට බලමුකෝ ගිහිල්ලා. අපි කොහොම හරි ගිහින් බලමුකෝ. යමුකෝ. අයියේ ගෝණිය නම් ගෙනාවා. පොඩි කාණිදි. පොඩි කාද? ඇත්ත කීනා මොනවද තොරකම් කරේ? මුකුත් තොරකම් කරේ නෑ. පොයිත් අපි කිසිම දෙයක් දන්නේ නැහැ කියලාද යන්කෝ. තොරකම් කරා නම් දැන් දඩුවම විදින්න සුදුසු වෙනවා. මොනවද දන්නේ නැහැ වගේ.
අයියේ එයාගේ අම්මයි තාත්තයි දන්නේ ළමෙක් වගේ මුකලවන පැත්තට ගියා. ඔයා මොනවද කිව්වේ? මම ගෝ මම ළමෙක් ගැන දන්නේ නැහැ කියලා. එහෙනම් අපි ඉක්මනට යන්නේ නැන්දේ මම වාගෙන. නංගිලා! නංගිලා! මෙයා පොඩ්ඩක් බලන්න. අපි. මම ඔයාලට අම්බ කෑල්ලක් කවන්නද? අයියලා ඔයාව ගැට ගහන්න ඇත්තේ ඔයා එහෙ මෙහෙ දුවන හින්දා වෙන්නේ නැති. ඒකනේ ඉතින්. මෙයා දගලනවනේ. අනේ පුතේ අපි මුළු කැලේම ඇවිදලා අපිට හරි මහන්සි දැන්. කොහමද ඔයගොල්ලන්ට මේ දරුවා හම්බුනේ? ගල කැලෑම් මැද්දේ අඩාඩි ඉදී අංකල්. කමක් නැහැ. කොහොම හරි දරුවා දැන් මේගොල්ලන්ට හම්බ වෙලානේ. අපි ගිහින් හොයාගමු. යන්කෝ. තාත්තේ! ඔයා කවුරු හරි දෙන්නේ? තාත්තේ! පුතේ. අනේ පුතේ. මොකද උනේ? ගලවන්න. මෙයා මොකද කළේ? ඇයි මෙයා ගැට ගැහුවේ? මෙයා රෑ නිදිගෙන ඉන්නේ කියා ගැව්වා. මම හොරකම් කරේ නෑ කියලා. අපි කිව්වා මෙයා හොරෙක් කියලා. අපි එකයි මෙයා ගැට ගැහුවේ. ගැට ගහලා හරි තියාගත්ත එක ලොකු දෙයක්. නැත්තම් මෙයා කොහේ යයිද දන්නේ නැහැ. ලොකු අපලකුත් තියෙනවා මෙයාට. යන්. හරි යන්. ඉන්න නැන්දේ දැන් ඔයගොල්ලන්ට මහන්සිත් ඇතිනේ. අපේ ගෙදර ගිහින් අපි තේ එකක් හැම්බිලා. ඔව් නැන්ද යන්. ඒකත් හොඳ අදහස. අපි යමු. පුතාලා මේ පාර වෙසප්පෝයට මොනවද කරන්න බලාපොරොත්තු වෙ හිටියේ? අපි මාමේ මඤ්ඤොක්ක දන්සලක් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. පුතාලට කියන්න පුතේ අපේ මේ පුතා අල්ලපු ගෙදර ළමයාගේ බයිසිකලේ අරන් ඇවිල්ලා අපේ වත්තට. ඒ මනුස්සයා නිකන් විහිළුවට කියලා තියෙන්නේ මෙයාට බය කරන්න මෙයාව පොලිසියට අල්ලලා දෙනවයි කියලා. ඒ කියපු වචනෙට බය වෙලා මේ ළමයා හන්දියට ගිහිල්ලා පොළොන්නරුවේ බස් එක නැගලා තමයි මේ පොළොන්නරුවට ඇවිල්ලා තියෙන්නේ. නිසංසලා අපි මේගොල්ලන්ගේ දන්සලට උදව් කරමු. අනිවාර්යෙන්ම අපි මේගොල්ලන්ට උදව්වක් කරන්න ඕනේ. මෙයාලා කොච්චර හොඳ ළමයිද? හරි. අපි එහෙමනම් ඒ වැඩේට පිටත් වෙමු. ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.